යයි යාළුවේ ගුඩ් මෝනින් කිව්වාලට මේ ඔන්න අපි පළවෙනි ලොග් එක පටන් ගත්තා. යම්මට පටන් ගත්තට මේ ඔන්න මට උදේම වීඩියෝ එක ගහගන්න වෙන්න ගෙදර කන. ඉතින් මේ යන ගමන් හිටිය අකිදු ආව මාව ගන්න කියලා මේ ගෙදෙට්ට. අපි එහෙම යනවා මේ අකිදුලා ගෙදෙට්ට ගිහිල්ලා යන්න ඕනේ. ඉතින් මම ගම්පහට ගිහිල්ලා තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් අරගෙන තමයි යන්න තියෙන්නේ. එහෙනම් අයියා. මේ යාළුවෝ වලට කියන්න වෙන්න කොහෙද යන්නේ කියලා. අද මේ කොළඹ පැත්තේ පොඩ්ඩක් නිකන් රවුමක් දාලා එන්න බැලුවේ. පොඩි ටිකක් ගන්න තියෙනවා. ඒත් එක්කම ඉතින් vlog එකක් කරන්න කියලා හිතුණා මට. පළවෙනි එක කරන්න ගම්මට. ඉතින් බලමු මේ ගිහිල්ලා ඉතින් මොකෝ කරන්න කියලා. ඉස්සරහට ආතල් එකක් තියෙනවා. බලන්න ගම්මට. ඇතුලේ ඉන්න අනිවාර්යෙන්. ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේගොල්ලෝ නම් මේ වතුර මේ නාට්‍ය කියලා කල්පනා කරන්නේ. මම හිතන්නේ ෆයින් දෙන්නේ. එකෙන් මේ සබම් බෝලයක් ගන්න ඕනේ මේ බලන්න. මේ ඩෑම් එක ඇරලා නැහැ කියලා තමයි කියන්නේ. මම බෝලයක් දුන්නා ඩෑම් එක ඇරලා කතා කරන්න. යාළුවේ ඔන්න ඉතින් අපි ආවා. තුමුලා ගෙදරට ආවා. දැන් ඉතින් දැන් යන්න තියෙන්නේ කම්පහ යන්න ඕනේ. තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් එක්කයි යන්නේ. ඉතින් ඉස්සරහට ගිහින් බලමු. ගියා. ඔන්න යාළුවෝ ඉතින් අපි ගම්පහට ආවා. ඔන්න අකිදුවත් ඉන්නවා මේ පැත්තේ. හයි හයි. දැන් යන්නේ කෝච්චියට යන්න ඕනේ. ස්ටේෂන් එකට ගිහිල්ලා ආ සෙට් එක මරු යාළුවෝ දෙන්නත් ඉන්නවා. ඒ දෙන්නත් අරගෙන සෙට් එක. අපි ඉතින් ඇවිල්ලා ඉන්නේ දැන් ඔය බැස්ස කෝච්චියෙන් මේ දැන් බැස්සේ. දැන් යන ගමන් ඉන්නේ අරුන් දෙන්න කට්ටිය ඉස්සරහින් යනවා. ඒක මම අල් පෙන්නන්න පුළුවන් බා. මුන් ටික යන ගමන් ඉන්නේ. මේගොල්ලෝ නම් බඩු තෝරන ගමන් ඉන්නේ. බලන්න. කට්ටිය ඇඳුම් ගන්න ඇවිත් තියෙන්නේ. එනිමත් තෝරන ගමන් ඉන්නේ සෙට් එක. බලන්න. අපි ඉතින් ඔන්න කලිසමක් ගත්තා ටිකට් එකක් ගත්තා. තා පොට්ට සපත්යක් ගන්න තියෙනවා පොට්ට ඒකට යනවා බලන්න. මල්ලත්තර යනවා මල්ලත්තර පැත්තට යන්නේ අපි ගිහිල්ලා බලමු. කට්ටිය shopping කරනවා. ඉතින් සපත්යක් ඕනේ කියලා කට්ටිය සපත්තු ගන්න යන්නේ. මම නම් ඉතින් බලන් ඉන්න මන්නව ගන්න නැහැ නේ දන්නවනේ. මේ බං අකිලුවා. උන් දෙන්න සපත්තු තෝරන අපි දෙන්න ඉතින් බලන් ඉන්නවා මෙතෙන්ට වෙලා. දැන් අපි බඩු ටික ගත්තා. සපත්තු ඒව මේව ගත්තා. දැන් අපි OGF පැත්තේ තමයි යන්නේ. උන් තුන් දෙනා මාව දාලා යනවා යාළුවේ. මං ඉතින් පිටිපස්සෙන් එනවා vlog එක කර කර. මොනවා කරන්නද? පිටියන් ෂේප් එකේ. ජීප් එකට යනවා යාළුවෝ ඉන්නේ. අම්මෝ හරි මහන්සි මේ ආවෝ ගිහිල්ලා. පයින් යනවා ඉතින් ජම්මට. අර කොල්ලෝ ඉස්සරහින් යනවා. මේ ඉන්න කට්ටිය මේ පැත්තේ ඉන්නවා. අර දෙන්න පොඩ්ඩක් ඉස්සරහින් යනවා මම. යාළුවෝ ඔන්න ඔයාලා ඉතින් දැකලා පුරුදු තැනක් තියෙනවා. දැක්කම මතක් වෙයි. අතකයි බලමු කමෙන්ට් එකක් දාන්න යම් මේ කොයිද කියලා ඉතින්. දන්නේ නැති නම් වෙන්න විදිහක් නැහැ කොහොම.
යාළුවනේ වතුර නම් ආයෙත් හරිය ලස්සන පාටට තියෙනවා. මම බලන්න හරිය ලස්සන වතුර පාර. වතුර නම් හරියම ලස්සනයි. පේනවද? මේගොල්ලෝ නම් මේ වතුර මේ නාන්න කියලා කල්පනා කරන්නේ. මම හිතන්නේ පයින් යන්නේ. මේ වන්ද මේ බා දෙන්න පයින්ට වගේ යන්නේ. දෙන්න පයින්ට යන්නේ. නාන්න කියලා හදන්නේ. බුලත් දින කාලේ ඇවිල්ලා. පිස්සු කෙලින්නේ. ඔව් නාන්න කියලා කරන්නේ. යාළුවනේ පෝස්ට් සිටි එක දින කාපැත්තේ. පෝස්ට් සිටි එකට යන්න අවශ්‍ය. ලොක් එකක් ගේන්න එකේ දවස් කාලේ. අපේ තියන් ටයිම් එක තිබ්බොත් යනවා. නැත්නම් ෂුවර් ගන්න නැහැ. ඔටිස් එකට ආවෙ ඉතින් ආපත් ඔටිස් එකේ තියෙනවා. තියන් එක ඇතුළට ගිහලා බලන්න පොඩ්ඩක්. රවුමත් දාලා එමෙ ඉතින් යකිලුවා ඉන්න ඕන. නැමිලා ඉන්න ලස්සන. ඇතුළට ගිහිල්ලා සෙට් එක වෙනවා. A few moments later. බස් එකක් දැකලා පොඩ්ඩක් අර අකින්දුවා බස් තිස්සේ. බස් එකක් දැකලා ඉවසන්න බැරි වෙලා දෙන්න ෆොටෝ එකක් ගහන්න කියලා යනවා. බීච් එක තියෙන ලස්සන මුහුද රවුමක් තියෙන්නේ. අර දෙන්න නැති ෆොටෝ ගහනවා මේ. බස් එක දැකලා දන්නවනේ ඉතින්. මේ දෙන්න ෆොටෝ ගහනවා එතන. එක්කෙනෙක් මේ සබම් බෝලයක් ගන්න ඕනේ මේ බලන්න. මේ කලගයියට සබම් බෝලයක් ගන්න. සබම් බෝලයක් ඕනලා අර ඉස්සරහා මේ අංකල් කෙනෙක් සබම් බෝල මොනවද බයිකට කියන්නේ? සබම් බෝල විදිනවා. විදිනවා කියන්නේ මම මේ කනකගේ කෙල්ලට හැබැයි මගේ කෙල්ලට ඒක කියලා මේ සබම් බෝලයක් අරන් දෙන්න හදන්නේ. සබම් බෝලයක් ගන්න යන්නේ. දෙන්න ගිහිල්ලා මේ සබම් බෝල එකක් ගන්න යන්නේ. සබම් බෝල දැකලා පොඩ්ඩක් ඉන්න බෑ කිව්ව කොල්ලට. පොඩ්ඩයි සබම් බෝල එකක් ගිහින් අරන් දෙන්නම් කිව්වේ. යාව ගැම්මට මුද තියනවා මේ පැත්තේ. පාන්නම් පොඩි කුල් පාරක් කෙනා හුලම් පාරක් කෙනින් ඉඳලා අර පාර්ලිමේන්තේ යන්න දෙන්න එක වහලා. ඉරලා දෙන්නේ නැති වෙන්න ආයේ ඉතින්. අර තුන් දෙනා ලස්සනට ගිහිල්ලා දෙන්න පිට්ටයයි පැත්ත. පොඩ්ඩක් කොල්ඩිය නම් කේස් ඇති යාළුවෝ හිතන්න එපා. අපි ඉස්සරහට වෙනසක් කරමු. දැනට ඉතින් මෙහෙම අවුලක් නැහැ නේ ෂෝ. ෂේප් එක බලන්න ඇති. මේ පැත්තේ අක්නිඳු වෙනවා. යාළුවනේ අද මුහුදේ වතුර ටිකක් අඩුයි. මේ වෙනදර වතුර තියෙනවා අද වතුර ටිකක් අඩුයි. අන්න වතුර නැල්ලු. බලමු ගිහිල්ලා. වතුර නැති සීන් එකකුත් තියෙනවා මේ මොහොතේ හිඳිච්ච සීන් එකක් තියෙන්නේ. මා රුලම් පාරක් ඉන්නේ. රුලම් පාරයි. යම්මනි බීච් එකේ ඉන්නේ. ඒ වාටි. මොහොතේ හිඳිලා නේ ආකේ. මොහොතේ වතුර අඩුයි. පොඩ්ඩක් වතුර අඩු සීන් එකක් තියෙන්නේ. ඩෑම් එක ඇරලා නැහැ කියලා තමයි කියන්නේ. මම ඕල්ලයක් ඉඳලා ඩෑම් එක ඇරලා කතා කරන්නේ. මොනවායි ප්‍රශ්නේ? මේ වාලේ ඉන්දියාවේ කණ්ඩක් තියෙනවා. අරකට යන්න දෙන්නේ නැහැ වහලා. මේක හොඳටම දිරලා. මේක දිරලා කියන්නේ ආයේ අත්තම ඉඳි දෙන්න කියත් එහෙම අපි දෙන්නත් ඉල්ල වෙනවා. ඒකින් නම් දෙන්න වෙලා ඉන්නවා. අරුණා පයින්ද කියලා මම හිතන්නේ. බලන්න පොල්ලක්. පයින්ද කියලා තමයි හිතන් ඉන්නේ මට පේන්නේ. අර පොඩ්ඩක් සද්දෙන් නැතුවේ මුහුද සැර වැඩි ටිකක්. උලම් පාරක් තියෙනවා. අර දෙන්න අතනින් ෆොටෝ ෂූට් එකක් කරනවා ලස්සනට ගිහිල්ලා. එක්ක අකින්දුවාව තියෙන ෆොටෝ ෂූට් තමයි තියෙන්නේ. ලස්සන ෆොටෝ ෂූට් එකක් ගහන්න යනවා මම දෙන්න. ඔන්න ඔකයි ප්‍රශ්නේ යාළුවෝ. පේනවද ඔයාලට? ඒ පයින් එපා බං අකිලු. අනේ බං. කට්ටිය නානා මෙතන. අතන බෝඩ් එකකුත් ගහලා තිබ්බා. තුන් දෙනා ගිහලා රැල්ල පාගනවා. මං ගියේ නෑ මම සපත් එකක් දාන් ආවා ඒකයි කේස් එක. උතන ගිහිල්ලා නිකන් වැලි නාන්න වෙන්නේ ඒකින්ද මං ගියේ නෑ. තුන් දෙනා හිනාවක් දාගෙන ඉන්නවා. මේ කියන්න දෙයක් තියෙනවා යාළුවා මේ පොඩක් ලැග් වෙනවා ඇති. ඒක ගැන හිතන්න එපා මේ මගේ නිකන් ෆෝන් එකේ මේ රෙකෝඩ් එක ගන්න හැම් එකක් නෑ. ඒක ගැන
හිතන්න එපා අපි ඉස්සරහට වැඩක් කරමු ලස්සනට අසා අවුලක් නැහැ ඉන්නේ මසක් කරමු පළවෙනි vlog එකේ ඉතින් ගැම්මට බලලා like එකක් දාන්න like එකක් එහෙම දැම්මේ නැත්තම් comment එකකුත් දාන්න මොකක්ද හිතන්නේ කියලා වැඩි ලොකු දෙයක් නැහැ පුලිස් මේක පැත්තේ කියලා මම ගහන්න ඕනේ මේ පැත්තට තාම ගියේ නැහැ පැත්තට ගිහිල්ලා නම් සෙට් like එකක් දාන්න හරි දන්නවා අර තුන් දෙනා නැති කියලා නානවට ගියා බීච් එකට ගිහිල්ලා කරගන්න ඕනේ ඔක්කොම පොංගට ටික කරගත්තා. දැන් අපි වන් ගෝල්ෆ් එකකට තමයි යන්න බැරි වෙයි. ගිහිල්ලා නම් කියන එක දිගට යන එක. එක දිගට කොහොමද යන එක? ඔයගොල්ලෝ ලොග් එක නිසා වන් ගෝල්ෆ් එකකට යන්න කියලා රවමත් දාලා ඉන්න. ආයෙ දවසක ඉඳන් අර පෝට් සිටි එකක් තියෙනවා දැක්කේ. ඒකෙන් බ්ලොග් එකක් ගේන්න. ඒකෙත් බ්ලොග් එකක් ගේනවා අනිවාර්යයෙන් සෙට් වෙලා ඉන්න ඕනේ channel එකත් එක්ක. යා පට්ට මුල්ලක් තියෙනවා ඉතින් සුපිරි දැන් අපි පොඩ්ඩක් ඉඳන් හායි ගියා කකිදු තුරින්නේ දැන් ඉතරම කිව්වත් එක්කම ආව ලස්සන දැන් අර අහුවේ ඉඳලා පොඩ්ඩක් කේස් වෙලා ඉන්නේ යම් බලන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක ඇතුළට කරන්න දෙයක් නැහැ ඉතින්. අපි රවුන්ඩ් ගහ ඉන්නවා. නේ බා. මම ඩෙල් එකෙන් ඇද්දා ගන්න. සෝලි දැන් යන්නේ මම ගන්න ඉල්ලද. රවුන්ඩ් ගහ ඉන්නේ. බාට දාන්න ඇවිල්ලා මගේ බාට. ඔන්න මේ ප්‍රශ්නේ. දැන් ජම්ප්සන කිව්වා. යාළුවනේ කෝච්චියක් එනවා. ඔන්න OGF එක ඇතුළේ කෝච්චිත් යනවා. මෙන්ඩල් පෙන්නන්නේ. කෝච්චියකුත් යනවා. අපි පොඩ්ඩක් ඉඩ දෙමුනේ. කෝච්චිත් යනවා. යා උඩට මාර අවුවක් තියෙන්නේ. දීනානේ අවුව. සවුන්ඩ් එක නැතුවද කියලා හිතමු. අර පැත්තට යන්නේ නැත්නම් ස්පීඩ්. ජීටර් ආවයලු. දාම කියන ප්ලේස් එකක් ඉඳලා ඇදියම නැත්නම් ඒ දෙය යන්නේ කියලා බැලුවා. අල්ලේ රීල සෙට් එක. උත් තනම නම් ගන්දරන් කියන්නේ දන්නන් දෙන්නේ තාත් එක පොඩ්ඩක්. ඔන්නේ නේ. ඉතින් අපි මේ පල්ලෙහාට ගිහින් සෙට් ගියා. කණ්ඩත් ඕනේ මම කන්න යන්නේ කියලා බලන්න එළියට ආවද තව යප්පලීට ආවම පාරේ ගෑස් ඒ වෙලාව කයි ගානක් දෙකයි ගානක් වගේ කන්න කියලා සෙට් එක යනවා අයියෝ කණ්ඩා යන්නේ අන්නාව නානගේ කොත්තු කඩේට කොත්තු කඩේට කණ්ඩා යාවේ මෙතන දෙන්න අපිට පෙන්නන්න විදියක් නැහැ අදින කොත්තුවම සෙට් එක කොත්තු දෙකක් ආව ගැම්මට අපි බලන් ඉන්න අනිත් එකේ නේද
අපිට දෙන්නේ ඔව් මේගොල්ලෝගේ අනේ මන් content දන්නේ. base එක හොඳයි. අපි අනිත් එක නිකන් බලන් ඉන්නේ. අනිත් එකක් තියෙනවා. දැන් මම අනිත් එකත් ආවා. දැන් ඉතින් කණ්ඩායි තියෙන්නේ. එයාමත් තමයි තින්නේ අලු වෙන. කාලේ ඉවරලා සෙට් එමුනේ. නේ කාලේ ඉවරලා පොඩ්ඩක් කාලා වැඩි වෙලා දැන් තියෙන්නේ කෑම ඉතුරුත් වෙලා තියෙන්නේ. මොකක්ද ප්‍රශ්නේ? කට්ටියටම කාලා වැඩි වෙලා ඉන්නේ වැඩිලා වගේ. ඉතුරුත් උනා. මේක නම් සෙට් එක. දැන් ට්‍රේන් එකට යන්න ඕනේ. අපි බලමු ඉතින් මෙයාලගෙන් පොඩ්ඩක් අහලා බලමු කෑම ගැන මොනවද හිතන්නේ කියලා. නේද? මට හිතුනේ ඒක වයිල් කුක්බුක්ගේ වයිල් ඩිෂ් එකෙන් කෑවා වගේ කියලා. ඔන්න ඒක තමයි යාගේ ගමනේ. මේ ඔය දෙන්නවා කියන්නේ ඉතින් කෑම ගැන. හොඳයි. හරිම හොඳයිලු. පොඩ්ඩක් කාලා වැඩි වෙලා ඉන්නේ මේකයි. සීන් එකේ ඉතුරුත් උනා. ඒක ප්‍රශ්නේ. නේද? රුපියල් 280ට පිටර කොත්තුවක් පුල්ලයක් ගන්න ඕන කොළඹෙන්. අන්න ඒකයි. කොළඹ ඇවිල්ලා අපි කියන කඩවලින් ගන්න ඕන. අපේ කඩේ නම පෙන්නන්න කඩේ පොඩ්ඩක් නම පෙන්නන්න බැරි ස්පොන්සර් එකක් කරලා. ඒක අපි තව බ්ලොග් එකකින් පෙන්නන්න. ඊළඟ සැරේ ඒක ආයෙ බලමු. කෝච්චියක් කරගෙන මං ඉන්නේ අපේ එක නම් තාම ආවේ නෑ මේ එනකන් ඉන්නේ දැන්. දැන් ඉතින් ඉන්නත් බෑ ඉතින්. අලුවනේ මේ බලන්න අලුතෙන් ඉඳ ගන්න බංකු දානවා. අපිට පුඩු දාන්න අපිට මේ කියලා මම තල්ලි මේ දැන් මේ දානක මං ඉන්නේ අපි මේ ඉඳ ගන්න කියලා බැලුවේ. අලුතෙන්ම බංකු දානවා. ඔව්. තයි නේද? අර දෙන්න නාතන ඉඳගෙන ඉන්න අපිත් කියලා ඉතක. ඒක දැම්මා ඉතින් අපි ඉඳ ගන්න බැලුවේ. අපිටම කියලා ඉතින් ගෙනත් තියෙන්නේ. ඉතින් ඉඳගෙන බලමු. මම සැපද කියලා අලුත් පුටුව. අරුන් දෙන්න නම් ගිහින් ඉඳගෙන මේ ගැම්මට ඉන්නවා. ඒවා. මොනවද අලුත් පුටුවක අලුත් පුටු ටික ගැන මොනවද කියන්නේ? ඒ පුටු ටික ගැන මොනවද කියන්නේ? හොඳ කම්ෆර්ටබල් එකට තියනවා කියලා මට පේනවා. මම ඒත් එකක් නෑ. හයක් හතක් විතර ඉඳගෙන ඉඳියොත් තමයි මොකද වෙන්නේ කියලා මට කියන්න පුළුවන් පුටු ගැන. අන්න අර අපි බංකරේ ඉඳන් ඉන්නාගේ නැත්තම් බෑ. දැන් කවුලක් නෑ. අන්න හරියට විස්තරයක් හම්බුණා කියලා හිතනවා. දැන් අපි පස්සේ දෙට්ටෙම කොච්චාවා. යාළුවා අපි ඉතින් ආවොත් ගණි මුල් ඉන්නේ ගමේ ගැම්මට ආවා. අනිත් දෙන්න නම් ගියා දෙන්න කම්පයි බයිනවා කිව්වා. එතන අර බෝඩ් එක කියන්නේ පස්සේ කෙනෙකුට. ඒ කියයි කම්පැනි එක දැන් ඉතල යනවා. ගෙදර යන්න ඕන කියන උඩුවත් ඔව් රිදෙනවා. දැන් නම් නිකන් ඇති වගේ. ආයෙ කොළඹ යන්නේ මාස ගානකට. ඔව් දැන් ඇති. එහෙනම් අපි ඉතින් එන්න. ආයෙ අලුත් එක්කින් සෙට් වෙමු. එහෙනම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් එකක් දාන්න. ෂෙයා පාරක් අනිවාර්යෙන් ඔව් දාන්න ඕනේ. අනිවාර්යෙන් දාන්න ඕනේ. මොකද තාම අපි අලුත් කට්ටිය. අපි